ස්මාර්ට් නැත්තං බුද්ධිමත් මේ වගේ මිනිස්සුත් අපිට එදිනදා ජීවිතයේදී ඉඳ හිට හරි හම්බ වෙනවා. හැබැයි මෙතන මෙහෙම දේකුත් තියෙනවා. ස්මාර්ට් මිනිස්සු කිව්වාම අපිට හිතෙන්නේ යාලා බුද්ධිමත් කියලානේ. ඔව් එයාලා ඇත්තටම බුද්ධිමත්. හැබැයි අර අපි හිතන අර සාම්ප්‍රදායික බුද්ධිමත් මිනිස්සු වගේ නෙවෙයි. මෙයාලා ඊටත් වඩා හොඳයි. ඒක ඔයාලට මෙහෙම කිව්වහම සමහර විට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. කමක් නැහැ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඔයාලට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද මේ වගේ ස්මාර්ට් මිනිස්සු විතරක් කරන දේවල් ටිකක් තියෙනවා. ඒවා එයාලට කරන්නත් හේතුත් තියෙනවා. කැපවීම, සංවිධානාත්මක භාවය වගේ දේවල් උදාහරණ ගන්නත් පුළුවන් ඒවට. තව එයාලා චැලෙන්ජ් වලට ෆේස් කරනවා. සහ එයාලගේ සාර්ථකත්වය වෙනුවෙන් එයාලා ගොඩක් කැප වෙනවා. හරි අපි වීඩියෝ එකට ගිහිල්ලා ඒ ගැන විස්තරාත්මකව අපි කතා කරමු. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද නැත්තම් මෙයාගේ වීඩියෝස් ඉස්සරහට ගේන්නේ ඔයාට මිස් වෙන්න පුළුවන්. Number 1. Always questions status quo. මෝඩ මිනිස්සු එයාලට සාමාන්‍යයි කියලා පෙනෙන ඕනම දෙයක් ප්‍රශ්න නොකර හෝ ඒ ගැන සොයා බලන්නේ නැතුව වැඩිය ඒක පිළිගන්නවා. ඒත් ස්මාර්ට් කට්ටිය මේ වගේ නෙවෙයි. ඒ කියන්නේ මේගොල්ලෝ කිසිම දෙයක් ටක් ගාලා බාර ගන්න නැත්තම් පිළිගන්න වගේ දේවල් කරන්න හදිස්සි වෙන්නේ නැහැ. පවතින තත්වයෙන් කිසිම දෙයක් බාර ගන්න මෙයාලා කැමතිම නැහැ. අන්න ඒකින්ද තමයි මේ වගේ කට්ටිය හැමතිස්සෙම වගේ ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහනවා කිව්වට අර මෝඩ ප්‍රශ්න නෙවෙයි අහන්නේ. ඒ දේ දැනගන්න පුළුවන් හොඳ වැදගත් ප්‍රශ්න විතරයි මෙයාලා අහන්නේ. Number 2. Smart more than one area. ගොඩක් මිනිස්සුන්ට මොකක් හරි එක දෙයක් ගැන වැඩිපුර එයාලට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ. ඔයා හිතන්න ඔයා කාර් වලට කැමති කෙනෙක්. ඔයා කාර් වලට පුදුමාදරේ කාර් මාරවා ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඒ ගැන. ඔයා එහෙම ඉන්නකොට ඔයාගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා කාර් ගැන විස්තර වගේක්. විස්තරම ඕනේ නැහැ නිකන් කතා කරන්නයි කියලා අපි ගමුකෝ. ඔයත් එක්ක කාර් ගැන කවුරු හරි කතා කරනවා. අන්න එතකොට ඔයාට එයත් එක්ක කාර් ගැන හොඳට කතා කරන්න පුළුවන් නේද? බය නැතුව ඔයාට කතා කරන්න පුළුවන්. මොකද ඔයා මේ මාතෘකාව ගැන හොඳට දන්න හින්දා. එහෙම කතා කර කර ඉඳලා එකපාරටම ඔයත් එක්ක කතා කරන කෙනා මාතෘකාව වෙනස් කරනවා. අපි හිතමු එයා බයික් ගැන කතා කරන්න ගන්නවා. හැබැයි ඔයා ඒ ගැන වැඩි කතා කරන්න දන්නේ නැහැ. මොකද ඔයා ඇත්තට බයික් ලවර් කෙනෙක් නෙමෙයි. ඔයා දන්නේ පොඩි දේවල් ටිකක් විතරයි බයික් ගැන. අන්න එතකොට ඔයාට අර කාර් ගැන කතා කරනකොට ඔයා කතා කරා වගේ බයික් ගැන කතා කරන්න බෑනේ. මොකද ඔයා දන්නේ කාස් ගැන විතරයි. අන්න මේ වගේ තමයි සාමාන්‍ය අනිත් මිනිස්සුත්. උපරිම එයාලා දන්නේ එකක් නැත්තම් දෙකක් වගේ තමයි වැඩියෙන් එයාලා කතා කරන්න දන්නේ. ඒත් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන මිනිස්සු නම් මේ වගේ නැහැ. ස්මාර්ට් මිනිස්සු හැමතිස්සෙම අප්ඩේට් එකේ ඉන්නේ. අලුතෙන් එන සබ්ජෙක්ට්, ටොපික්, ට්‍රෙන්ඩ්ස් ගැන හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ. අන්න ඒකින්ද තමයි එයාලට ඕනම කෙනෙක් එක්ක ඕනම දෙයක් ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. Number 3. Smart people go to the bed later. ඔයාගේ බුද්ධි මට්ටමත් සමග නැත්තම් මෙහෙම ගමුකෝ. ඔයා බුද්ධිමත් වන තරමට ඔයා පරක්කු වෙලා නින්දට යන්න තියෙන සම්භාවිතාවයද වැඩි වෙනවා. දැන් හිතන්න එපා වෙලාසනෙන් නිදාගන්න හැමෝම මෝඩයෝයි කියලා. පොඩි සම්භාවිතාවක් විතරයි එහෙම වෙන්න පුළුවන් කියලා තියෙන්නේ. හැබැයි scientifically proof කරලා තියෙනවා පසුව නින්දට යාම සහ පසුව අවදිවීම ඉහළ IQ level එකක් තියෙන මිනිස්සුත් එක්ක ටිකක් කනෙක්ට් වෙනවා. මම ආපහු කියන්නේ මේ තේ හැමතිස්සෙම ගැළපෙන දෙයක් නෙමෙයි. ඉඳලා හිටලා වෙනස් වෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේ ලක්ෂණේ නම් මටත් තියෙනවා. මට දැන් මේක පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. පරක්කුලා නින්දර යන එක. මම දන්නවා අපේ කොල්ලොන්ට ගොඩක් මේ දේ තියෙනවා තමයි. ඒ වුණාට මේක දීර්ඝ කාලීනව ගත්තාම එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද අපි අඩුම 11ට කලින්වත් රෑ නිදා ගන්න ඕන. නින්ද කියන එක ගත්තොත් මට තව වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා ඒක ගැන කියලා දෙන්න. අපි ඒව පස්සේ කතා කරමු. Number 4. Always curious. අපි කලිනුත් කතා කරේ ස්මාර්ට් මිනිස්සු හැමතිස්සෙම වගේ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහන්නත් ප්‍රධානතම හේතුවක් විදිහට අපිට මේ දේ ගන්න පුළුවන්. එයාලා හැමතිස්සෙම කුතුහලෙන් ඉන්නේ. එයාගේ වටේ තියෙන හැම දෙයක් ගැනම නැත්තම් ඕනම දෙයක් ගැන එයාට කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. වර්ණය, පාට, හැඩය ඕන දෙයක්. ඒ එයාලගේ හැටි. තව කිව්වොත් ඒ වගේ කට්ටිය මොකක් හරි දැක්කයි කියන්නකෝ ප්‍රහෙලිකාවක්. අන්න ඒ වගේ දෙයක් දැක්කහම එයාට ඒක විසඳලා ඉවර වෙනකන් එයාට නිින්ද යන්නෙත් නැහැ. ඒක ප්‍රහෙලිකාවක්ම වෙන්න ඕනේ නැහැ. එයාට කුතුහලයක් දැනුණු ඕනම දෙයක් ගැන හොයලා ඉවර වෙනකන් එයාට ඉන්න බෑ. Number 5. Poker face.
මේක ඇවිල්ලා ස්මාර්ට් මිනිස්සු කරන්න පොඩි කපටි වැඩක්. ඒ මොකක්ද කියලා කිව්වොත් මෙයාලා සමහර සෝෂල් සිටුේෂන් වලදී තමන් විසින් තමන්වම පහත් කරලා කතා කරනවා. ඒක එයා කරන්නේ ඒ වෙලාවේ එයත් එක්ක ඉන්න කට්ටියව ටිකක් පරීක්ෂා කරන්න. ඔව් එයා එහෙම කරලා ටිකක් සද්ද නැතුව ඉන්නවා අනික් කට්ටියගේ රියැක්ෂන් මොනවද කියලා බල. තව ඒක මෙහෙම කියන්නත් පුළුවන්. ඒකෙන් එයා බලන්නේ මොකක් හරි දෙයක් ගැන නැත්තම් දේවල් ගැන අනිත් කට්ටිය දක්වන අර්ථකථන. කොහොමත් ස්මාර්ට් මිනිස්සු එයත් එක්ක ඉන්න කට්ටියගේ ස්වභාවය අඳුරගන්න ගොඩක් දේවල් කරනවා. විශේෂයෙන්ම එයත් එක්ක හවුලේ වැඩ කරන කට්ටිය ගැන සහ සම්බන්ධතා ආරම්භ කරන්න කැමති කට්ටිය ගැන. හොඳම දේ සහ කපටිකම කියන්නේ එයාලා මේ දේවල් කරන්නේ කිසිම කෙනෙක්ට අඳුරගන්න අමාරු විදිහට. Number 6. Evaluate option. සමහර දේවල් කරන්න ඉක්මන් වෙන එක ටිකක් හොඳ දෙයක් නෙමෙයි හැමතිස්සෙම. ඔය ඇඩ්වර්ටයිසින් වගේ කම්පැනිස් වලින් තනිකරම අපිට කරන්නේ ඔන්න ඔය දේ තමයි. දේවල් වලට ඉක්මන් වීමේ ප්‍රවණතාවක් ඇති ආවේගශීලී පුද්ගලයන් කලබල කරලා තමයි ඒ වගේ කට්ටිය දියුණු වෙන්නේ. මේක ගොඩක් වෙලාවට කරන්නේ පොඩි කට්ටිය ගොඩාකට කරලා. ඒ වුණාට ඉතින් සමහර වෙලාවල් තියෙනවා ඔය ඇඩ්වර්ටයිසින් වලට අපිත් රැවටෙන වෙලාව. ඒ වුණාට අපේ ස්මාර්ට් කට්ටියට එයාලට කලින් මේවා තේරෙනවා. සහ එයාලා දන්නවා තමන් ගන්න තේරීම් සහ තීරණ ගැන හොඳ අදහසක් තියෙනවා. නැත්තම් හොඳ අවබෝධයක් තියෙනවා කිව්වත් වරදක් නැහැ. අන්න ඒකින් හින්දා ඒ වගේ කට්ටිය මොකක් හරි දෙයක් දැක්ක පමණින් ඇහුණ පමණින් තීරණ ගන්න හදිසි වෙන්නේ නැහැ. Understand the concept of time. ස්මාර්ට් මිනිස්සු මොකක් හරි ගැටලුවක් විසඳනකොට එයාලගේ අවධානය වෙන පැත්තකට යන්න එයාලා දෙන්නේ නැහැ. තව ඒ කට්ටිය දන්නවා එයාලගේ ඒ අරමුණු වලට යනකොට එයාලට වැදගත් වෙන්නේ මොනවද? ඒ දේවල් වලට ફોකස් කරන්නේ කොහොමද හරියටම කියලා එයාලා දන්නවා. ඒත් එක්කම එයාලගේ දියුණුවට බාධා කරන දේවල් වලින් ටිකක් අයින් වෙන්නත් එයාලා අමතක කරන්නේ නැහැ. ඔයාලට තේරෙනව නේද? මේ වගේ ස්මාර්ට් මිනිස්සුන්ට දේවල් පිළිබඳව හොඳට ફોකස් කරලා ඒ වෙනුවෙන් එයාලට හොඳට වැඩ කරන්න පුළුවන්. අන්න ඒක නිසා මේ වගේ කට්ටිය කාලයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනයත් ගන්නවා. Number 8. Smart people don't give up. ගිලෙන නැවක් අතෑරලා දාන එක බොහෝ වෙලාවට ගොඩක් ප්‍රායෝගික සහ හොඳ අයිඩියා එකක් කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි අපේ ස්මාර්ට් මිනිස්සු කරන්නේ නැවේ තියෙන්නේ පොඩි හිලක් නම් ඒක බේරගන්න පුළුවන් නම් එයාලා කරන්නේ අන්න ඒ දේ. ඕනම දෙයක් ලේසි වෙන්න කලින් ඒ දේ අමාරුයි කියලා මෙයාලා දන්නවා. එයාලා එහෙම දැනගෙන නිකන් ඉන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා. ගොඩක් මිනිස්සු අමාරු ටෆ් සිටුේෂන් වලදී ඒක ගිව් අප් කරාට නැත්තම් අතෑරියට මගෑරියට ස්මාර්ට් මිනිස්සු පුළුවන් තරම් ඒවා ඉවසගෙන දරාගෙන ඉන්න try කරනවා. ඉතින් ඔයත් මේ දේවල් කරනවද? කරනවා නම් ඇත්තටම හොඳයි. කරන්න නැත්තම් ඒවා අදම කරන්න පටන් ගන්න. මොකද මං හිතනවා ඕන කෙනෙක් තමන් ඉන්නවට වඩා ස්මාර්ට් වෙන්න ගොඩක් කැමති. මං හරි නේද? හරි. ඉතින් අද වීඩියෝ එකට මොකද හිතෙන්නේ? ඔයාට හිතන ඕනම දෙයක් පල්ලෙන් කමෙන්ට් කරන්න. මම ඒකට රිප්ලයි කරනවා. බැරි වෙලාවත් මට රිප්ලයි කරන්න බැරුණොත් මට ඒකට සමා වෙන්න. එමුණාට මං අනිවාර්යෙන් කමෙන්ට් එක කියවනවා. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මාව subscribe කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එක අරන් එනකන් ඔයාලා හැමෝටම bye.